වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූර්ණක වෘත්තිකයන් සම්බන්ධයෙන් පැන නැගලා තියෙන ගැටලුවක් තියෙනවා. ඔවුන් යම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වල තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා මම හිතුවා. මේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූර්ණක වෘත්තිකයන් මෙන්න මේ ශාස්ත්‍රවල සේවය කරන අය. කියන්නේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් ලෙස, විකිරණ ශිල්පීන් ලෙස, බෞද්ධ චිකිත්සකයන් ලෙස, වාග් චිකිත්සකයන් ලෙස, ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් ලෙස. අතරම අපිට මේ රටේ ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමේදී මේ අයගේ සේවය අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි කලින් ඩිප්ලෝමා ලබා දී පුහුණු පාසල් වල පුහුණු කරන ලද මෙම වෘත්තිකයන්ට උපාධි මට්ටම දක්වා උසස් වීම ලබා දීලා අද වෙනකොට අපේ රටේ විශේෂයෙන්ම Allied Health Science සමසෞඛ්‍ය විද්‍යාපීඨවල උපාධි ලබා දීමට කටයුතු කරමින් තිබෙන්නේ. මේ අය බඳවා ගැනීම සඳහා පසුගිය වසර 5ක කාලයක් තිස්සේ කටයුතු කළ තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව ආවට පස්සේ තීන්දුවක් ගත්තා මේ අය බඳවා ගත යුතුයි කියලා කාරණා කීපයක් නිසා. එකක් තමයි මේ අයගේ සේවය සෞඛ්‍ය සේවයට අවශ්‍යයි. දැන්ටත් පුරප්පාඩු තිබෙනවා. ඒ පුරප්පාඩු පුරවා ගන්න විදිහක් නැහැ. පහුගිය වසර 4.5 මේ අය බඳවා ගත නැති නිසා. ඒ වගේම මේ උපාධිධාරීන්ට රජයේ වීදම් කරලා තිබෙනවා බදු හැටියට ජනතාවගේ බදු මුදල්. එතකොට මේ අය අවුරුදු 4.5ක් එළියේ මේ රැකියාව නැතුව ගත කරන එක ඒ බදු මුදල් වලටත් කරන අසාධාරණයක්. මේ ආදී කරුණු කීපයක් සැලකිට අරගෙන තමයි මේ බඳවා ගැනීම සඳහා රජය තීන්දුවක් ගන්න ලැබුවේ. ඒ අනුව මේකට අදාළ කැබිනට් පත්‍රිකා අපිට කලින් තිබුණු ආණ්ඩුවත් 2024 3/28 අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා තියෙනවා. එම අමාත්‍ය මණ්ඩල සංදේශයේද කැබිනට් මණ්ඩලය අදහස් වෙලා තිබුණේ මේ බඳවා ගැනීම ක්‍රමවේදය පිළිබඳ රාජ්‍ය සේවා කොමිසම විමසන්න කියන එක. ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම වාර කීපයකදී 2024 8/16 2024 7/11 ඒ වගේම 2025 2/10 කියන අවස්ථා කීපයකදීම රාජ්‍ය සේවා කොමිසම සභාව කියලා තියෙනවා බඳවා ගැනීම ක්‍රමවේදයක්. ඊට අමතරව අපි ආණ්ඩුව ගත්තට පස්සෙත් 2024 සැප්තැම්බර් මාසයෙන් පස්සේ අපි අවස්ථා කීපයකදී ලිඛිතව සහ වාචිකව රාජ්‍ය සේවා කොමිසමෙන් ගැන උපදෙස් ලබා ගත්තා. 2024 9/12 2024 11/15 2024 12/18 2024 12/28 ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණේ දැන්ට පවතින බඳවා ගැනීම පටිපාටි අනුව බඳවා ගැනීමට. ඒතර ඒ අනුව අපි ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් දැන්ට 23 දෙනෙක් බඳවාගෙන තිබෙනවා 2025 පෙබරවාරි මාසේ 22 වෙනිදා. මේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන්ට පුරප්පාඩු 28ක් තිබුණා. පුරප්පාඩු වලට වඩා අයදුම්කරුවන් ගාන අඩු නිසා අයදුම්කරුවන්ට 23 දෙනයි එය සම්පූර්ණයෙන්ම මේ රාජ්‍ය සේවයට පළවෙනි මාසය පුහුණුවට බඳවාගෙන තියෙන්නේ. ඒ වගේම විකිරණ ශිල්පීන් සඳහා පුරප්පාඩු 399ක් තිබුණා. අයදුම්කරුවන් හිටියේ 118යි. මේ සියලු දෙනාම 2025 පෙබරවාරි 22 වෙනිදා බඳවාගෙන අවසන් කරලා තියෙන ඔවුන්ගේ දැන් පුහුණු කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඊට අමතරව තවත් මේ උපාධිධාරී කණ්ඩායම් 3ක් ඉන්නවා. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් දැන්ට පවතින පුරප්පාඩු 294යි. අයදුම්පත් 354ක් ලැබිලා තියෙනවා. බෞද්ධ චිකිත්සකයන් පුරප්පාඩු තියෙනවා 203ක් 277ක් අයදුම්පත් ලැබිලා තියෙනවා. වාග් චිකිත්සකයන් පුරප්පාඩු තියෙන 57යි 168ක් අයදුම්පත් ලැබිලා තියෙනවා. ඒතර පුරප්පාඩු වලට වඩා අයදුම්පත් අඩු වෙලා තිබුණු ක්ෂේත්‍ර දෙක සඳහා බඳවා ගැනීම සිදු කරලා අවසానයි. පුරප්පාඩු වලට වඩා අයදුම්පත් වැඩියෙන් ලැබිලා තියෙන ඒවට බඳවා ගැනීම සිදු කිරීමේදී තිබෙන ක්‍රමවේදය තමයි විභාගයක් පැවැත්වීම. ඊයර වෙන ක්‍රමයක් නැහැ. ඒතර ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම ඒ බඳවා ගැනීම පටිපාටි අනුව උපදෙස් ලබා දීලා තිබෙන්නේ මේ විභාගයේ පවත්වලා මේ අය බඳවා ගන්න කියලා. මොකද මෙරිට් ලිස්ට් එකෙන් බඳවා ගන්න විදිහක් නැහැ. මෙතන ඉන්නවා 2014 15 2015 16 2016 17 2017 18 කියන උසස් පෙළ වසර 4ෙම අය ඉන්නවා. අවුරුදු 4ක උසස් පෙළ අය එක මෙරිට් ලිස්ට් එකකට ගන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට එක විභාගයක් පවත්වලා නෙමෙයි තිබෙන්නේ. ඒ වගේම වෛද්‍ය උපාධාරීන් බඳවා ගැනීමේදී මෙරිට් ලිස්ට් එකක් හදන්නේ ඇත්තටම රාජ්‍ය සේවයට බඳවා ගන්න නෙවෙයි. වෛද්‍ය උපාධාරීන් බඳවා ගැනීමේදී පවතින පුරප්පාඩු ප්‍රමාණයට වඩා අයදුම්කරුවන් තවමත් අඩු නිසා ඒ අය රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට ලබා දෙන සේවා ස්ථානයේ තීන්දුව කිරීමේදී ඔවුන්ගේ කැමැත්ත පමණක් නෙවෙයි මේ මෙරිට් ලිස්ට් එකත් සලකනවා. ඒ නිසා මේ මෙරිට් ලිස්ට් එකේ රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියන එක සාවද්‍ය එකක්. ඒ මෙරිට් ලිස්ට් එක හැමතිස්සෙම හදන්නේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව ඒ අයට අදාළ රාජකාරී ස්ථානය ලබා දීමට. ඒ නිසාම මේ රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ට බෞද්ධ චිකිත්සකයන්ට සහ වාග් චිකිත්සකයන් කියන මේ උපාධිධාරී කණ්ඩායම් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බඳවා ගැනීම සඳහා විභාගය පවත්වනවා අප්‍රේල් මාසයේ අන්තිම සතියේදී. ඒ සඳහා වන ඇඩ්මිෂන් එක මේ සතියේදී අයදුම්කරුවන්ගේ ගෙවල්ට ලැබෙන සලස්වනවා. ඉතින් අපි කියන්නේ ඔබගේ සේවය මේ රටේ සෞඛ්‍ය පවත්ව ගන්න අවශ්‍යයි. ඔබට උපාධියක් ලබා දීලා තියෙන මේ සේවය අවශ්‍ය නිසා රටට. පවතින පුරප්පාඩු වලට වඩා අයදුම්කරුවන් වැඩුණාට පස්සේදී තිබෙන ක්‍රමය තමයි මේ විභාගය පැවැත්වීම. සාමාන්‍යයෙන් ගත්තොත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් ඔවුන්ගෙන් අයදුම්කරුවන්ගෙන් 83%ක් මේ විභාගයෙන් රාජ්‍ය සේවයට බඳවා ගන්න පුළුවන්. බෞද්ධ චිකිත්සකයන්ගෙන් 73%ක් බඳවා ගන්න පුළුවන්. මොකද මේකෙදී මේ කට් ඔෆ් එකක් කියලා එකක් නැහැ. මේ පුරප්පාඩු
පවතින ප්‍රමාණයට ඒ සියලු දෙනා බඳවා ගන්නවා. ඉතින් යම් හේකින් අයදුම් කරලා තිබ්බට මෙච්චර විභාගෙට මෙච්චර ලිව්වේ නැත්නම් එහෙම ඒ සියලු දෙනා රාජ්‍යයට බඳවා ගන්න පුළුවන්. අනිත් එක දැන් මේ අයවැයේදී වැඩි කරපු දීමනා එක්ක මේ පළමු මාස 6 අනුස්ථාපන සහ සමායෝජන පුහුණුවට බැඳෙන අයට මූලික දීමනාව පමණක් රුපියල් 39000කට වැඩියෙන් ලැබෙනවා. ඒ වගේම මාස 6 පුහුණුවෙන් පස්සේ රාජ්‍ය සේවයට ස්ථිරව බඳවා ගත්තාම ඕන්ට තිබුණු මූලික වටිපොර රුපියල් 32080 ඉඳලා රුපියල් 57120 දක්වා වැඩි කරලා තිබෙනවා. දීමනා සියල්ල එකතු වුණාම OT සහ PH වලට අමතරව රුපියල් 79000ක් ලැබෙනවා. ඒ නිසා මේකට වැටුප් වැඩිවීමක් ලබා දීලා තියෙනවා මේ වෘත්තිකයන්ට. මේ වෘත්තිකයන්ට අවශ්‍යයි, සෞඛ්‍ය සේවයට අවශ්‍යයි. ඒ නිසා මම යාට කරුණා කරලා කියනවා ඇවිල්ලා පුරප්පාඩු වලට වඩා අයදුම් කරවන්න වැඩි වෙච්ච හැම වෙලාවකම කරන්න පුළුවන් වැඩේ තමයි කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය අප්‍රේල් මාසයේ අග සතියේදී ඒ විභාගය පවත්වනවා. මේ උපාධාරීන් සියලු දෙනා ඇවිල්ලා ඒකට ලියන්න කියන එක මම මේලා ඉල්ලන්න කැමතියි.